හෙලෝ අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ 2026 අලුත් අවුරුද්දට මම මගේ ජර්නල් එක සෙටප් කරගත්තේ කොහොමද කියලා. මම මේ අවුරුද්දට ජර්නල් එක සෙටප් කරන්නේ මේ බුක් එකේ ජර්නල් එකක් හදන්නම කියලා අලුතින් බුක් එකක් ගත්තේ නෑ. මේ පාර මල් ළඟ තිබ්බ බුක් එකම තමයි යූස් කරන්නේ. මේ බුක් එක ගිය පාර ජර්නල් එක හදපු බුක් එක. ගිය පාර ජර්නල් එක හදපු වීඩියෝ එකත් මම channel එකේ දාලා තියෙනවා. ගිය පාර වෙච්ච අඩුපාඩු අඩු කරලා තමයි මේ පාර ජර්නල් එක හදන්නේ. මුලින්ම අපි ජර්නල් බුක් එකේ කන්ටෙන්ට් එක කොහොමද එන්නේ කියලා ප්ලෑන් කරගෙන ඉමු. මේ ප්ලෑන් කරන වෙලාවේදී ඔයාලට කැමති විදිහට ඔයාගේ ජර්නල් එක හදන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාත් එක්ක. මම 2026 ඊයර් කවර් පේජ් එක 2026 ගෝල්ස් 2026 කැලෙන්ඩර් එක පාස්වර්ඩ් ට්‍රැකර් එක පීරියඩ් ට්‍රැකර් එකක් තමයි ට්‍රැකර්ස් විදිහට දාගත්තේ දෙකයි. ඔයාලට මේ ඊයර් එකේදී හැබිට්ස් මොනහරි ඉම්ප්‍රූව් කරගන්න තියෙනවනම් ඔයාලට හැබිට් ට්‍රැකර්ස් දාන්න පුළුවන් මේකට. උදෙන් අවදි වෙන්න ඕනි නම් ඒ විදිහට තව මොනහරි ඔයාට ඉම්ප්‍රූව් කරගන්න තියෙනවනම් ඒවටත් වෙන වෙනම ඔයාට හැබිට් ට්‍රැකර්ස් දාගන්න පුළුවන්. ඊළඟට ජනුවරි මන්ත් කවර් එක, ජනුවරි මන්ත් වලට ගහන chart එක, ජනුවරි goals, assignment deadlines, special notes තමයි යන්නේ. ඊළඟට ඊළඟ මන්ත් එකට ඒ විදිහටම තමයි ස්ට්‍රක්චර් එක යන්නේ. දැන් අපි බලමු මම මේ ජර්නල් එක හදාගනිද්දී පාවිච්චි කරන දේවල් මොනවද කියලා. බුක් එක, ඊළඟට ඩබල් ටේප් එකක්, කතුරක්, පෑන්, පැන්සල්, හයිලයිටර්, ප්‍රින්ට් අවුට් වගේ දේවල් ඔයාට මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම මේක ප්‍රින්ට් අවුට් වලින් තමයි මේ පාර කරන්නේ. ඩ්‍රෝවිං කරන්න එකට වඩා ප්‍රින්ට් අවුට් වලින් කරන එක මට ලේසි නිසා මම මන්ත් වලට මේ වගේ මැන්ඩලා ආර්ට් කලර් කරන්න පුළුවන් ෂීට් ටිකක් තමයි ගත්තේ. පාස්වර්ඩ් ඕගනයිසර් එක, කැලෙන්ඩර් එකේ දේවලුත් මම ප්‍රින්ට් අවුට් අරගෙන තියෙන්නේ. මම අරගත්ත ප්‍රින්ට් අවුට් ටික මම මේ පේජ් වල සයිස් එකට ගැලපෙන විදිහට කපා ගත්තා. දැන් මම මේ ටිකේ අලවන පැත්තට ඩබල් ටේප් අලව ගන්න තමයි හදන්නේ. මේකට ගම් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාගේ කැමැත්ත අනුව ඔයාට ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ 2026 කියලා තියෙන කවර් පේජ් එක තමයි මම පළවෙනි පිටුවට අලව ගන්නේ. මේ කවර් පේජ් එක මැන්ඩලා ආර්ට් එකක් වගේ එකක්නේ. ඒ නිසා මම මේක කලර් පෙන්සිල් වලින් කලර් කරගන්නවා තවත් ලස්සන කරගන්න.
ඊළඟට තියෙන්නේ 2026 ගෝල්ස්. මේකෙදි මම 2026දී මම ඇචීව් කරගන්න ඉන්න දේවල් තමයි ඇතුළත් කරන්න හිතාගෙන ඉන්නේ. මේක මම කැටගරිවලට වෙන් කරලා නැතුව තමයි හදන්නේ. ඔයාට පුළුවන් මේක කැටගරිවලට වෙන් කරලා ලයිෆ් ගෝල්ස්, එඩියුකේෂනල් ගෝල්ස් ඒ විදිහට වෙන් කරලා හදාගන්න. ඊළඟට මම ජර්නල් එකට ඇතුළත් කරගන්නේ 2026 කැලෙන්ඩර් එක සහ පාස්වර්ඩ් ඕගනයිසර් එක. කැලෙන්ඩර් එක ඩවුන්ලෝඩ් කරගනිද්දි මම වැරදි කැලෙන්ඩර් එකක් තමයි ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. 2026 කියලා දැකලා හරි කැලෙන්ඩර් එකක්ද කියලා බලලා නැතුව මේ කැලෙන්ඩර් එක තමයි මම ඇලෙව්වේ. හැබැයි මම පස්සේදී වැරදි කියලා දැනගත්තට පස්සේදී ඒ කැලෙන්ඩර් එක හරි කැලෙන්ඩර් එකකට රීප්ලේස් කරා. ඊට පස්සේදී පාස්වර්ඩ් ඕගනයිසර් එක තියෙනවා. ඔයා කැමති නම් විතරක් ඔයාට මේ පාස්වර්ඩ් ඕගනයිසර් එකත් ජර්නල් එකට එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම අලව ගන්නේ පීරියඩ් ට්‍රැකර් එක. මේ හැම ඉමේජ් එකක්ම මම ඩවුන්ලෝඩ් කරගත්තේ Pinterest app එකෙන්. ඔයාලටත් ඔයාලගේ ජර්නල් එක හදද්දි ඔයාට ඩ්‍රෝවිං කරන්න අමාරුයි නම් වෙලාව නැත්නම් ඔයාට පුළුවන් Pinterest app එකෙන් ඔයාට අවශ්‍ය දේවල් ටික ඉමේජ් ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙන් print out අරගන්න මේ විදිහට. මේ තියෙන්නේ ජනුවරි මන්ත් එකට මම එකතු කරපු chart එක. මේ chart එක මුළු මන්ත් එකටම තමයි හදලා තියෙන්නේ. එක දවසකට එක කොටුවකින් වෙන් කරලා තියෙන්නේ. මට මොන හරි වැදගත් වැඩක් තියෙනවා නම් ඒ කොටුව ඇතුලේ ඒ වැදගත් වැඩේ ලියා ගන්නවා. මම දැන් මගේ 2026 ජර්නල් බුක් එක සෙටප් කරලා ඉවරයි. අපි දැන් බලමු මුලින් ඉඳන් මම කොහොමද ජර්නල් බුක් එක හදලා තියෙන්නේ කියලා. මම 2026 cover page එකට කලින් මගේ ගාව තිබුණු motivational image ටිකක් දාගත්තා ලස්සන වෙන්නත් එක්ක. ඊළඟට 2026 calendar එක මේ විදිහට replace කරලා තියෙනවා. 2026 goals තියෙනවා. password organizer එක තියෙනවා. ඊළඟට period tracker එක තියෙන්නේ. මේ වගේ ලස්සන ඉමේජ් එකක් මට Pinterest එකේ තිබිලා හම්බ වෙලා මම මේ ජනුවරි cover page එකට ඒක replace කරා. ඊළඟට තියෙන්නේ ජනුවරි month එක plan කරන chart එක. ජනුවරි month එකේ plan කරන chart එකකින් පස්සේ ජනුවරි goals assignment deadlines කියන page දෙක තමයි තියෙන්නේ. ඊළඟට ස්පෙෂල් නෝට් කියලා page එකකුත් ඇඩ් කරා. මොන හරි ස්පෙෂල් දේවල් තියෙනවා නම් ඒ දේවල් නෝට් ඩවුන් කරගන්නත් එක්ක ජනුවරි month එක මෙතනින් ඉවරයි. ඊළඟට ෆෙබ්‍රුවරි වලට එනවා. මම ජනුවරි ෆෙබ්‍රුවරි දෙකේ විතරයි ඩිසයින් එක හදාගත්තේ. ඉතුරු ටික හදන්න ඉඩ තියලා තියෙන්නේ. එකම විදිහට තමයි ජනුවරි ෆෙබ්‍රුවරි හදාගත්ත විදිහටම තමයි අනිත් month ටිකත් හදාගන්නේ. මම cover page ටික අලවලා තියෙන්නේ ලේසි වෙන්නත් එක්ක. දෙසැම්බර් වෙනකම්ම cover page ටික අලවලා ඉඩ තියලා තියෙන්නේ ඒ month එකට ඩිසයින් කරගන්න.
මෙන්න මේ විදිහට තමයි මම 2026 අලුත් අවුරුද්දට මගේ ජර්නල් එක ලෑස්ති කරගත්තේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාටත් වැදගත් වෙයි කියලා. එහෙනම් මේ ලබන්නා වූ 2026 නව වසර හැමෝටම සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම අද වීඩියෝ එක නතර කරනවා. හැමෝම පරිස්සමින් ඉන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.